ඇත්තරම සමහර දවස් තියෙනවා අපිට කිසිම දුකක් නැතුව සතුරින් ඉන්න පුළුවන්. කිසිම දෙයක් හිතන්න නැතුව සතුරින් විතරක් ඉන්න පුළුවන් දවස්. ඒ සමහර දේවල් දැක්කහම අපි ආයේ අතීතයට යනවා. පොඩි කාලේ දේවල් මතක් වෙනවා. පොඩි කාලේ දේවල් ගොඩක් මතක් වුණාට ගැලරියේ නම් ගොඩක් දේවල් නැහැ. හැබැයි අපේ මතකයේ තියෙන දේක් තමයි මෙන්න මේ සලූන් එක. අපේ ඉස්කෝලේ ගිහපු ගොඩක් කට්ටිය දන්නවා මේ සලූන් එක මොකක්ද කියලා. පොඩි කාලේ ඉඳන් සෙට් වෙලා ගැන්සි ගහලා මේ ගිහපු සලූන් එක තමයි නන්දන සලූන් එක. පොඩි කාලේ කොළුකමට ඕන නැති දේවල් අයියත් එක්ක කතා කරාට මට ලොකු වෙලා හිතුණා හරි දේවල් ටික අයියත් එක්ක ගිහින් කතා කරන්න ඕන කියලා. අපේ කපල කොට කරන්නේ. ආයෙ මොනවද ඔය කපන්න ඕන කියන්නකෝ. කපන්න ඔයයි මෙන්න මේ ටික. මේ ෂේප් කරන්නේ. ඩොම්ස්ේ ඩොම්ස් ඒ දවල් කොට දාඩි කරනවා. අසින් ගාන උනන්ද ට්‍රේක් කරනවා. ට්‍රේක් කරනවා. මේක කරලා ප්‍රතිදින විතර ප්ලේට් ට්‍රේක් එකකින් ගන්න පුළුවන් මේ ඉතින් ඒක සතරවල ප්‍රොබ්ලම් මේන්නේ නන්දන අයියා පොඩි ගන්න ඉස්කෝලේ නම් පොඩ්ඩේ කමබු අයියා දැන් නම් මම කවන්නේ මොකද මම මෙහි ඉන්න දින්න මට මේ ආවම කයියක් දාන්න කියලා සෙට් වෙයිද අය තරණ පටන් ගෙන කොච්චර වගේ දෙනවා සම්ම ලොකුකට ඇඳිලා මම සාමාන්‍යයෙන් මම පොළවල් කරේ 2000 දැන් පස්සේ දිගටම සරජික්ලේ මොරගාවේ 2004 දෙදෙනෙක් විසියා මස්කෙන් දිගටම මේක තමයි අන්ත මෙතන කියන මාවුනා දැන් තරඟ කලාවේ සෝනකදී ඒක ඉන්නේ තව බ්ලොක් එකක් එක්ක ගන්න ඒකගෙන යනවා අනිවාර්යයෙන් මේක වඩා රන්නේ සාපේ උදරණකම් පටන් පටන් ගන්න දැන් ආදානය යන්නේ මේ අවදි අවුරුද්දක් මාසයක් විතර යනවා ඉස්සරහට ආද ඉස්කෝලේ වල සීඩි ගඩේ ඉන්නේ කොහොමද මේ සීඩි ගඩේ දාලා මොඩියද ලොකෝ යන්නේ මේ සෑහෙන කස්ටම් මේක් සෙට් හදුවා හදලා ඉන්නවා ඔය ඉන්නවා සර් ඉස්කෝලේ කොණ්ඩේ ඇටි කියලා එකට ගාවමත් උදේ අයියා එනවා ඊයේ තාම යනවද ඉස්කෝලේ තාම තියෙනවා ඔව් අපිට තාම එනවා දෙන්නේ නේද අපි මේ අදාළවද අපල අර ටීම් එකේ අපේ ටීම් එකේ 40ක් ඉන්නවා ඒ වගේ ටීම් එකක් ඒක මම දුවා ඒක මට අදාළවද උදේ යනවා අම්මයි සර් අයියා මේ නුවර ඇවිල්ලා මේ ෂොප් එක පටන් ගන්න වෙච්ච එකයි කියන්නේ මෙතන වගේ නම් මුන්ගේ අනක පඩියට වැඩ කරා අවුරුදු 5ක් මේ බිල්ඩින් එකට ඇවිල්ලා මම කොහොමද එතනම ගියා අවුරුදු 5ක් කියලා පඩිය මුකද ඉන්නවා එතන ඔනේ ඒකට කියලා අර ටික අප්ඩේට් වීම මේක සියල්ල තමයි සම්මුඛ මොකට ගන්න ඉන්නේ මේ ටික මුලස්සුදී තාම මේ නෝර ගාමුන් එක අපාමාරට යනවා ඒකට මේක අරන් ඉන්නවා අපාමාරට නෝර කියන්නේ ලංකාවේ දේවි ගාමුන් එක අපාමාරට යනවා ටවුන් එකම නෝර ටවුන් එක ස්ටඩියක් කරනවා මොනිනස් අම්මාට ගමම කරින්නේ මම දෙක වෙනවා ඒකනේ ස්ටාප් එක හදන්න දෙක ඒකට ඉතින් හදන්න නම හැමදේම කොණ්ඩේ වත් එකේ ජාති දැස් ඉස්සරහට පොඩ දවස් ඉස්සරහට මොන තරම් කොහොමද කොයි පොඩ එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ හොඳ නෑවනේ අර අපේ ඉවසීම තියෙනවා මුදේ ආරක්ෂාව අනුවෙන් ඉවසීම තමයි ගොඩක් මේ සරල ජොබ් එකේ ගොඩක් ඉවසීම ඒ ඔකේ ඉතින් කමලා අන්තිමට ඇස්සාව එක්ස්පීරියන්ස් තේරුණා විනාඩි 5ක් වගේ 10ක් වගේ කපල වෙලාව කරලා ඇත් එක්ක කතා කරලා එයාගේ ඕනේ මොනවද තේරුණා
දෙවෙනි පාරාවත් තියනවා තේරුම් ගන්න එක තමයි ඒ කට්ටියගේ දේවල් ප්‍රශ්න පෞද්ගලික ප්‍රශ්න අනුමත අරගෙන යන කට්ටිය වලදී රක්කතුරි වෙන්දිරි වැඩිච්ච කට්ටියගේ එක ප්‍රශ්න නිසා ඒ කට්ටියස්ගේ ඉවසීමෙන් එහෙම අපිට පෞද්ගලික දේවල් අපිට ආයිත් නෑ කියනදී අපිට මේ ප්‍රශ්න වෙලාව හරි වදිනේ කියන්නේ මෙහෙමයි කියලා අපේ අතේ කිව්ව අනුව එනම් මේ මොඳයි මම කියලා ඉතින් ඉස්කෝලේ වදිනවා ටෙක්නිකල් ටිකේ මේ වයස වැඩි වයස යනකොට තියෙනවා ඒ නැති මොඩල් එකක් තියෙනවා පොඩි වයස තියෙනවා පොඩි වයස වල කස්ටමර් ගාව ටාගට් එක ගියා ඒ පාර අර දුන්නාට හරි ආපහු දෙන්නා ගන්න එක තමයි සරන් දෙකට ටාගට් එක දැන් මම කොළඹින්නේ අයි කොළඹ කැම්පස් මොඩ් ඒකත් කරනවා ජොබ් එකක් කරනවා ඒකත් එක මේකත් කරනවා ජීවිතේ ඉස්කෝලේ නවත්නාට පස්සේ රවුලවල හොම්දේවල යාම ගොඩක් කට්ටිය දැන් ඇවිල්ලා අහනවා තඳුරන්න පුළුවන් නම් මෙහෙම ගෙන්නේ කියන අවුරුදු ගහන ගියාරස්සා අම්මදාගෙන කට්ටිය අර ටික තුනක් ඔසක් දෙවි ගොඩක් හතර ඉන්නේ ඒක ගාලේ දඩියන් කුමින්ද රට එනවා දැන් අවුරුදු අංගාවට ආව ගමන් දැන් 10 දිනක් ආවොත් ඔගේ 7 දිනක් තමයි යන්නේ. ඒකදාරු ඉතිරේවල නැරෙන්නේ මතක් කරගන්න තමයි. ඒදාඩ ගොණ්ඩේ වන්නේ කියලා ඒවත් ෂේප් එකේ මම දවඩල් එක්ක මෙහෙම බලන් ඉන්න ටිකට් අතේ කියලා ඉඳලා ෆයිට් එක. අතන යනවා කියන්නේ බාවේ ලංකාවේ ගොඩක් දේවල් කරන්න තිබුණා. ඕ පනිනවා ස්පොන්සර්ෂිප් එකක් පනිනවා. ඒකට මේ කස්ටමර් දේශයක් කරාගත්තේ ඉතින් අතරම ඉවත් වෙන්න පුළුවන්. ඒක ඉස්සරහට යන්න පුළුවන් නම් හම්බෙනවාදී කරන්නේ. උදේ ආවා දැන් කතාවද දෙන්නේ කඩේ නේද? ඔව් මම සේවිං එකක් කරලා වීඩියෝ ජාන්ට් කරලා ඒ කරන් දින රැට් එකයි කොච්චර සැටිස්ෆයිඩ් දීද? මේ ජොබ් එකේ ජොබ් එකේ මේ නිදාස් ජොබ් එක. පළවෙනි පාරේදී මම පුරුදුන කාලේ ට්‍රේනින් එකක් ආවම අස්ට්‍රේලියාවේ ආවම සම්පූර්ණ වෙනවා. මේක හන්දිලින් නෙමෙයි ටවුන් එකක් උන්නේ නේ. දැන් අවුරුදු ගාණක් මෙතනදලා මටම කියලා පර්සනලි කස්ටම් බේස් එකක් හදාගන්නවා. අවුරුදු 20ක් කියලා. ඒක මට මෙහෙ නෙමෙයි ගෙදර තිබ්බ ප්‍රතිද තියෙනවා. ඒක අර ආපස්සට ජගත්. අනගාම දන්න කට්ටිය අපුඩේ පොඩි ඔක්කොම වෙනවා. අපුඩ වැඩි නන්දරේ නෑ මානම ඔපන්. අන්න තාම ඔක්කට දෙනවා ඉතින් මම සාමාන්‍ය සරල වෙන්නේ. ඒක තමයි ළමයි වැඩක් කරද්දී මාලිගාවට කරගෙන ඉතින් ඕන දේවල් තියෙනවා. අපෝර පාරටි යනවද? පල්ලි දැන් ඒකල ලයිට් කරන්නේ නිසා පොතන් නවත්තලා මම දාලා ප්‍රැක්ටිස් කරනවා. ගාලේ වයි ජබජාලා මේක විතරනේ මේ පාසරුවේ ඉන්නවා නම් කතා කරන්නේ ඒක ඒක මම කරලා යතේ දැන් ෆයිස් දැන් දිම්බේ ඒ ප්‍රැක්ටිස් ආයි කොහොමද ඒක අවුරුදු එකමාරකට ගලයි වන් දිම්බේ කරන්නේ මේක යනවා පොඩි වෙලාවක් නේ අවුරුද්ද ඉතින් අර කියන්නේ සංකීර්ණ බවට ඒ සොට් උඩට නවත්තලා නෑ මේ ටැක්සිනේ හොඳයි එහෙම කරන එක පොඩ්ඩක් ඉස්සරහට ටිකෙන් ජිම් එකට ගිහිල්ලාදී නෑ ස්පෝට් එක ඕන කෙනෙකුට තියෙනවා නම්බර් කියන්නේ උනාට පාරකට පසුබිම් දෙකක් කරේ බොන්ද එක්සර්සයිස් ඕන කෙනෙකුට එක්සර්සයිස් ඕකේ සමහරවල් චාන්සලර්ගේ අනිත් ඔක්කොම සබින් දාලා තියෙනවා අතර තෝරන සුදු කරනවා කෑවට කමන්නේ එක්සර්සයිස් එකක් දෙනවා කොහොමද මේවා
පුළුවන් නම් මොන දෙයක් මේක ප්‍රයෝග කරන්න. අද කාලේ නෝඩ් එක. ජොබ් එකත් එක්කනේ අර තමන් කොහොමද ගේම ගහන්නේ එක නේද ඉතින් ඔව් මොන දෙයකම ජීවිතේ ඕනම අපේ නම් මේක තියෙන ගන්න ප්‍රපාද සම්පූර්ණ වෙන්න බෑ. ඒ ජීවිතේ ඔය අපි කවුරුහරි වෙන්නයි ඕන. දැන් සල්ලි නෙමෙයි කවුරුහරි ගාන ශක්තිමත් කවුරුහරි වෙන්නයි ඕන. ඔයා කැමරාමන් කෙනෙක් නම් ඔයා ඒක ලොබැත්තෙම කටකරලා මොනවාරි ඒක වෙන්නයි ඕන. කැමරා ඒකෙන් හම්බෙන්න දේවල් වලට මම බාබර කෙනෙක් මම හැප්පත් දෙන්නේ අවංකව කස්ටමර් කෙනෙකුට දෙයක් ඉස්සෙල්ලා අවංකව කරනවා එන්නේ මොනද ලයිට් ඒක මොනවද යනවා යෝන්නේ නගලන් දුන්නේ අපි ජීවිතේ ගමනම සක්සස් කරනවා අක්ටිව් මෙතන මොතරයක් හරි මොකක් හරි ඇදලා කාට හරි කෝටි ගණක් හම්බුනා කියන්නේ. එයා එකපාරම නෝර තරුණයක් දැම්මම එයාට බෑ. එක්ස්පීරියන්ස්. එයා ලොකු හොටෙල් එකක් දැම්ම, ලොකු ගෙට් ෂොප් එකක් දැම්ම, ලොකු කැෆේ එකක් දැම්මම එයාට බෑ. ඒ එක්ස්පීරියන්ස් එක මොකක්ද වෙන්නේ හිම දෙන්න දැනගෙන තමයි. ඒක අපි තමන්ගේ ජොබ් එකක් කරනකොට ඒකේ බොස් අප්, ක්ලීනර් අප්, වැඩ කරන සර්වන්ට් ඔක්කොම අපිනේ. යන තරට ජොබ් එකක් කරා නම් ඔයාලට ඉංග්‍රීසි එතන ඒකේ කරා. මේක හැම දෙයක්ම අවශ්‍ය කරනවා. අද වැඩ කරලා දේනා ගායකලා නම් වැඩ කරලා මහන්සි කියලා අවුදැන කස්ටමර් ගන්නෑ. ඉතින් මේක ක්ලීන් එකේ ඔක්කොම කරලා කියනවා. මම ක්ලීන් එක. අවුදින කස්ටමර් ඒකට නිදාන්සේ ලස්සනද වාට ඔය දේ මෙතනම පොරසුම් මාව මයන්නා ඒකේ සාමාන්‍ය සල්ලි තිබ්බත් නැත්නම් ඒක සම්බන්ධතාවක් නැති වෙනවා. ඒකට සම්බන්ධ කරනවා ඉලක්ක දෙක දාගෙන. හැබැයි ඒකෙන් අපි හොරා ගන්න ඕන හොඳ සම්බන්ධ. ඒක සුදු තාන්න. ඒක හැම උදේම සම්බන්ධ ගන්න ගොඩක් තියෙනවා. දැන් මම ආපහු 20ක් මෙතන යනවා තව බියර් එකක් පාවිච්චි කරනවා. සිගරට් එකක් දීලා. හම්බ වෙනවා. ගොඩක් සම්බන්ධ කරනවා. අපි දැනගන්නවා අපි වාටර් ස්ටෝර් කරනවා. ඉස්සරහට යනවා අපි ජීවත් වෙන්න ඕන අපි කවුද පොතන ඉන්නේ මේක කරොත් කොහොමද වෙන්නේ කියලා දැනගෙන ඒකෙන් හොඳ සම්බන්ධ ගන්න අපි තෝරා ගන්න ඕනේ. හැබැයි අර කට්ටියක් තියා ගන්න ඕනේ. ඒ කට්ටිය ටික තරහ වෙන්න නැතුව. මම මයින් දොලාවන්නේ කියලා මොනවද කියලා මේක මේ කොටි කියලා කට්ටිය ඒ විදිහෙන් කියන්නේ කස්ටමර් නේ. ඒක මම එන්නේ කවුරුන. ඉතින් යාර නෑ. මේ අතන කවුරුන දෙන්න කරන්නේ එන්න කස්ටමර් විතරයි. එතනම ආදිශ්‍යයක් වුණාම ඕන දැනක ආදිශ්‍යම ඕන දැනක කොල්ලෙක් ඉන්න තරමයි. කොහොමද? දැන් වයිලට් ගේන ડોක්ටර් කියන හොස්පිටල් එකට ගියා. ඒක අපි යන්න මාදුනන්නේ නැහැ. අසනයියා කොහොමද අපේ කියලා. අපි මාදුනන්නේ කියලා ડોක්ටර්ස්ලා සාමාන්‍ය හොස්පිටල් එකේ දෙන්නේ අනිවාර්යෙන් ඉන්නේ. අල්වා යකන්න කෙනෙක් කියලා යනවා. ඒ ඉතලකව කල්පනා කරාම මතක නැහැ. තාම ඒක මතක නැහැ එකක් කියලා. මම ඒකක් කියනවා. සුබලේ දෙක වතක තුනකට ආපු විදිහ. ඔය බජට් දැන් සීරියකටම මානියව නැහැ නේද? මල්ලි වෙනම කරනවා මේ මාළු කඩේ දැන් මෙයා වෙනම මෙතන බුක් ෂොප් එකේ මාළු කඩේ වෙනවා. So I think I don't know how to
ඉතර ගන්න. දැන් දකින්න යන සීන් එක. ඒ පොඩි මේල ගන්න දැන් දකින්න නැත්නම් අපිට ආයෙත් ආසයි හිතනවා මතක් වෙනවා. සාමාන්‍යයෙන් පොඩි කියන්නේ ඒ කාලේ තියෙන දේවල් නෙවෙයි දැන් තියෙන්නේ. ඒක වෙනස් ටිකක්. අනිත් හරකින් අනෝයි ඉස්සරහ සාමාන්‍ය රටේ තියෙනවා පොල්ට එකට නෙමෙයි. ඒ ටීම් එක වල දැන් ඒ වගේ දැන් 19 ප්‍රැක්ටිස් එකේ ගානේ අම්මවල ප්‍රැක්ටිස් එකෙන් ඒක උගලන්නේ. ඒතර යන්නේ ෆෝන් එක බලන්න. ඉස්සරදී පොඩි සීන් එක නැති අදිනවා. ඒවත් තිබ්බත් අර ඒවත් දෙන්නේ තුන්දෙනෙක් තමයි එකට කාමඩි ගානේ ඔල්රෙඩි ඔක්කොම එකට යනවා. පොඩි සීන් එකක් තියෙනවා. දැන් ඉස්සර සම්මේලව ගොඩාක් එනවා. ඔල්රෙඩි සෙට් එකකට ඉන්නේ. මේ එනවා ඔක්කොම. අද එන්නේ කො අම්මා එක්ක තාත්තා දෙන්න නැත්නම් ඒ වේදිකේ ඉගෙන ගන්න සීන් එක මේ පිළිෙන්නේ කියන්නේ මන්දියන්නේ ආසාවකට නැත්තම් කොහොමද ආසාවට නැත්තම් මේක ආසාවක් කියන්නේ මම මේක තම අනුරාධපුරේ මට එද ගමේ කපුව දුරුද්දක් තියෙනවා ඒ වගේ සිටින් නරෙන්නේ ගෝලෙන් දැත්තට පිටින් නරියන් ගොඩ දාගත්තුනේ ඊට සාමාන්‍යදී අනිසෙයින් තේරුම් ගත්තේ මේ රෙස්ටොරන්ට් ජොබ් එකේ ඉස්සරම කිව්ව කොළඹද එන කර්මායකල වීගමු දෙයක් කෙනෙක් විතර ඒක තමයි මම කෝස් එකක් කරලා අම්බාවදට මොනවද මේ සයිට් එකේ සයිට් එකේ වල කර්මායක උත්තර නුරත්තර ජනලා ඉන්දාර්ගයක් වැඩ කරා ඊට පස්සේ තමයි මෙහෙට ආවේ. මේ ඇත්තම නිදහස්. ආදල්ලේ ගන්න. මේ ඇත්තම නිදහස් කියන්නේ සාමාන්‍ය අපි සාමාන්‍ය ගණන් නැත්නම් සාමාන්‍ය යාමක් ගන්නවා. ආම්බුලගේ ගමනදී සාමාන්‍ය මනුස්සයෙක් ඉතින් අර දඟලන්නේ නැතුව මේ කිව්වත් වෙන්න පුළුවන් උගම ජොබ් එකක්. හැබැයි අර ෆීල්ඩ් එක කරා මේක නෙමෙයි මොන ජොබ් එකක් කරා හරි තැනක හරි ෆීල්ඩ් එකක් කරා හරි කස්ටමර් බේස් එක ඕන බිස්නස් එක හදාගත්තොත් වීඩියෝ කරන්න ඕන වෙන නිදහස් ලස්සනයි. හරියට බැලුවොත් මොරදින් නම් ජොබ් හරියට වේලම් කරන තාලට එළිය කණ්ඩ කෑම කඩේට යනවා. අර කැසට් delivery Money under the house. was negative evidence.
ආයෙලා මතක නැහැ මම. නෑ නෑ Belum ada yang terasa bisa tidak alter yang akan disken. Jangan bayar lagi sih bayar lagi aja. Ada. සේෆ් එක ගන්න.